23ක 24ක ගෑන් ළමෙක් වගේ විශාල වෛරයක් තිබ්බ එක අතිශය සාමාන්‍ය දෙයක්. ඊට පස්සේ ටික ටික වයසින් මුහුකුරා යනකොට ඒකේ තේරුම මම මේ ඔය එක්කෙනෙක් එක්කවත් ඩීල් කියන එක නේ මට මම මේ ප්‍රසිද්ධිය කිව්වට කමන්නේ මට ඒ පවුලේ උදවියගෙන් වත් එහෙම කිසිම විදියකින් බලපෑමක්වත් කතා කළවත් මුකුත් නැහැ. ඒ කියන්නේ හොඳක් වෙලත් නැහැ. ඒකත් කියන්න ඕනේ. ඒ කියන්නේ මගේ ඔය මේ මට විශ්වාස කරන්න මට ඔය හිරු කියන මාධ්‍ය ආයතනයේ ටීවී channel එක දැන් ටික කාලයක් වෙනවනේ ලොන්ච් කරලා කියන්නේ මුලින් FM එක තිබ්බ ඊට පස්සේ ටීවී channel එක ඒක පටන් ගත්ත දවස් නම් අද වෙනකම් මගේ එක නිවුස් එකක් ගහලා නැහැ ඕකේ. මට ගහපු එකම නිවුස් එක ඩිෆෙන්ඩර් කේස් එක නිවුස් එකේ පැය භාගෙ නම් විනාඩි 15ක් 20ක් ඒ කේස් එකම ඇදගෙන ගියා. ඉතින් අර ඒ දවස්වල තිබ්බ ඒගොල්ලන්ට ඒ තිබ්බ මොකක් හරි පර්සනල් ඉෂුව එකක් කියලා මෙතන. එතන මට මතක නම් පළාත් සභාවේ කොළඹ දිස්ත්‍රික්කේ පළවෙනියා වෙනකොට හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කියලා නම දැම්මේ නෑ. එච්.ජී. ප්‍රේමචන්ද්‍ර කියලා තමයි අර ලිස්ට් එකේ නම දානකොට ඒක අනවුන්ස් කරෙත්. මට ඒගොල්ලන් එක්ක කිසිම මේකක් නෑ. මම අවංකවම කියන්නේ. හොඳේ. හැබැයි මම ඔයාලට එදත් මෙතන ඇවිල්ලා කිව්වා මට දැන් මේ චක්‍රය නවත්ත ගන්න ඕනේ ඉවර කර ගන්න ඕනේ. මම මේක පැහැදිලිව කිව්වා. මට දැන් අවුරුදු 38ක් වයස. මම කැමති නෑ මම ඔයාලට එදත් කිව්වේ A කියන පුද්ගලයා B කියන පුද්ගලයා මරුවා නම් කියම අපි අනුකම්පා කරන්නේ B කියන පුද්ගලයාට. හැබැයි අපි අනුකම්පා කරන්නේ A කියන පුද්ගලයාට. අපේ බෞද්ධ ධර්මයේ හැටියට මොකද අරයාගේ කර්මයේ කේවල ඉවරයි. අරයා තවත් අලුත් කර්මයක් නිර්මාණය කරගත්තා. එතකොට මට මේ කර්මය මෙතනින් ඉවර කර ගන්න ඕනේ. මම බෞද්ධයෙක් විදිහට ඊළඟ ආත්ම ගැන විශ්වාස කරන කෙනෙක්. ඊළඟ ආත්මෙත් මට මේක ඇත්ත. වෛරකාරය ඕනේ. ඉතින් මම මේ විදිහට තැනකට හිත හදාගන්න ප්‍රධාන වශයෙන් හේතුනේ මගේ පුතා මගේ දුවලා දෙන මම අම්මා කෙනෙක් වුණාට පස්සේ මම එදත් ඔයාලට කිව්වා මගේ පුතාට කිරි දෙනකොට මට එවල නිකමට මොන හේතුවකින්ද මම හිතුණා මේ විදිහටම මගේ තාත්තව ඝාතනය කරපු මිනිස්සුන්ට යාගේ අම්මා කිරි දෙන්න ඇති නේද මම මේ මගේ පුතාව අතගගා ආදරෙන් කියන්නේ මේ ලෝකේ හොඳම ළමයා වෙන්න කියලා. ඉතින් ඒ අම්මත් එහෙමනේ ප්‍රාර්ථනා කරන්නේ නැත්තේ. ඒතර යාට ලැබිච්ච අධ්‍යාපනයේ සමාජ වටපිටාව මේ ඔක්කොමත් එක්ක මේ මිනිස්සයා ඔය වගේ තැනකට වැටුණා. ඒතර දැන් එයා අය ඔතනින් එහාට මේ මිනිස්සුන්ට වෙන්න දෙයක් නැහැ. සහ මෙතනින් එහාට මට වෙන්න දෙයක්වත් නැහැ. දැන් එයා නිදහස ලැබුවත් එකයි නැතත් එකයි මට එයාගෙන වෛරයක්වත් ආදරයක්වත් අනුකම්පාවක් මුකුත් නැහැ. මට කිසිම හැඟීමක් නැහැ. හෙට ජනාධිපති සමාවක් කවුරුහරි දුන්නොත් මම ඒක එල්ලිලා යන්නේ නැහැ කියලා මම කිව්වේ. දැන් එල්ලිලා ගිහලා වැඩක් නැහැ. මොකද මහා අධිකරණයෙන් දඬුවම දුන්නා, ඉහළ අධිකරණයෙන් දඬුවම දුන්නා, ජනාධිපති සමාව රිවර්ස් කරා. ඉතින් ආන්න මොකද්ද ඒ කරන්න තියෙන්නේ? එතකොට මට පොඩි අර හිතේ මේකකුත් තියෙනවා. ඔය මිනිස්සයා ඔය හිරගේ ඇතුලේ මැරලා ගියොත්. මට හිතෙනවා මට ඒක මාර ඔයාලට තියෙන මම දන්නේ මට මේ හිතෙනවා නෑ ඒකටත් මම පොඩි චුට්ටක් මැද්දෙන් පයින් ඒකටත් මම හිතන්නේ අර මේ ජෙනරේෂනල් හේට් කියන එක එක්සැක්ට්ලි ඒක නවත්තන්න පුළුවන් හොඳම වැඩේ දැන් මම ඕක හිතුවේ තව දෙයක් දැන් මගේ දුවයි දැන් දෙන්නට තේරෙනවනේ ඒගොල්ලන් 100 කියලා දන්නේ පින්තූරයක් රයිට් ඒගොල්ලන් 100ගේ මේ පින්තූර දකින්නකොට අහනවා මෙයා කොහොමද මැරුණේ කියලා හරිද එතන මම එයාට මට කියන්න වෙනවනේ he was killed කියලා එතන who killed him එතන මට සිද්ධ මම ඒගොල්ලන්ට ඒක ඔක්කොම පෙන්නලා එතකොට මම ඒගොල්ලන්ට පෙන්නුවා මෙන්න මේගොල්ලන් say what happened to him is he also dead ඒගොල්ලන් මේ ප්‍රශ්න අහනවා ළමයි තව ලොකු වෙන අහනකොට දැන් ඔය ළමයි තව ලොකු වෙන ඔය ළමයින්ට මේ අරයා තමයි මගේ සීයාව මැරුවේ අරයා කුලන් තමයි පවුලේ සමාජිකයෝ කියලා ඒගොල්ලොත් පටන් ගන්න නැතුව හේට් එක ඉතින් මට ඒක අනිත් පැත්තෙනුත් වෙන්න පුළුවන් එක්සැක්ට්ලි මෙයාලා තමයි අපේ මේ කියලා ඇත්ත ඉතින් ඒ ඉඳන් මම ඒක සම්පූර්ණයෙන් හිතින් මේක කරන්නේ නැතුව මේ අනේ දැන් මම මේ දැන් සමාව දෙනවා කියපු දවසේ හරි එහෙනම් එතනින් ඉඳන් හරි හිරු එකේ මගේ නිවුස් පෙන්නන්නේ මම මේ ඩීල් එකක් තියෙන ඒම මොකොත් නෑ එහෙම කිසි දෙයක් නෑ මට ඕනේ මේක මෙතනින් වලක්ව ගන්න මෙතනින් අයින් කරගන්න ඒ හින්දා කවුරු හරි බලාගෙන ඉන්නවනම් මෙහෙමයි රටේ නීතියක් තියෙන්න ඕනේ නීතියට අනුව මේ මනුස්සයල දඬුවමක් ලැබිලා තියෙනවා දිගටම මේ දඬුවම ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක සම්පූර්ණයෙන් ජනාධිපතිතුමා අතින් දැන් තියෙන ඊළඟට කවුරු හරි එන ජනාධිපතිතුමා හරි දැන් ඉන්න ජනාධිපතිතුමා හරි දැන් මේගොල්ලෝ නම් කිසිම විදියකට නිදාස් කරන්නේ නැහැ කියලා ඒක තමයි එහෙම උනත් නැතත් මට ඒක තවදුරටත් මට අදාළ නැහැ. උනත් එකයි නැතත් එකයි මගේ තාත්තා යන්නේ නැහනේ මල්ලි. සහ ඒ රික්තය මගේ ජීවිතේ අවුරුදු තව 50ක් ජීවත් වෙයි කියන්නේ මම 30ක් 40ක් ඒ තාත්තා නැති කියන එක රික්තේ නැති වෙන්නේ නැහනේ. ඉතින් ඒ හින්දා මම ඒක අහිතින් අත්හැරගෙන තියෙන්නේ. ඒ හින්දා නැත්තම් මම දැක්කොයි නොයෙකුත් අය පරණ මගේ වීඩියෝ අරගෙන පරණ මම අනන්ත බැලලා තියෙනවා. ඉතින් හිතේ තිබ්බ තරහට අරවා මේව දැන් ඉතින් ඒක හිතින් අයින් වෙනකොට බයින්නේ නැහනේ. ඒ ඔයාටත් ඔය පරණ